හලෝ අද මම අපේ තාත්තිත් එක්ක චූටි ගමනක් යනවා. ගෙදර ඉඳන් මෙන්න වීඩියෝස් ටික ගන්න බැරි වුණා. ඉතින් මෙතන ඉඳන් ඉස්සරහට බලමු අපි කොහොමද අපේ ගමන යන්නේ කියලා. මොනා කරන්නත් කලින් කාලේ ඉන්න ඕනේ කියලා මම හැමදාම කියනවානේ. ඉතින් තියෙන ලට්ටපට මුරුක්කු ටිකක් අරගෙන තාත්තගේ අතේ එලිලා පාර පැනලා ඉතින් අපි යනවා අපේ ගමන යන්න. තාත්තිත් එක්ක ගමනක් යනවා කියන්නේ ඉතින් ආයේ රාජපෝජිර හම්බෙනවා වගේ තමයි. අම්මි වගේ තාත්ති ලෝභ නැහැ. ඉල්ලන හැමදේම අරගෙන දෙනවා. ඉතින් අද තාත්තිට මං හොඳ දඩයක් දැම්මා. ඉස්සරහට බලමුකෝ යා මට තව මොනවද අරන් දෙන්නේ කියලා. ඉස්සෙල්ලාම ගියේ මුරුක්කු කඩේකට. ඉතින් එතන තිබ්බ මුරුක්කු වර්ග 5-6කින්ම මම ගත්තා. කොහොම හරි දැන් අපි මුරුක්කු අරගෙන යද්දී අපේ වීල් එක මගදී නතර වුණා. ඉතින් තාත්ති බෑලා තාත්ති චුට්ටක් වැඩකිට දන්නා හරි දෙයක නිසා මමත් ඉතින් තාත්ති වැඩකිට දාන්න දිහා බලාගෙන ඉඳලා කොහොම හරි අපේ වීල් එක හදාගෙන අපේ ගමන යන්න අපි දෙන්න පිටත් වුණා. මේ ඉන්නේ කොහෙද දන්නවද? මේ ඉන්නේ කජුගම. ඔයාලා අහලා තියෙනවද කජුගම කජුලඳුන් ඉන්නවා කියලා? ඔයාලට පේනවද කජු පැකට් එහෙම තියාගෙන ඇන්ටිලා වගේක් ඉන්න පාරේ. එයාලට තමයි කජුලඳුන් කියන්නේ. ඒ චූටි දුරක් ඇද්දිටින් පොඩි තිබහක් ආවා. මං තාත්තට කිව්වම තිබහයි කියලා. ඉතින් තාත්තා මට ඔකක් අරන් දුන්නා. මං ඉතින් ඒකත් බීලා අපි රයිස් එකකුත් ගත්තා. ඉතින් නිකන් අත් දෙක වනවන යන්න බෑනේ. කජුගම පාස් කරගෙන යද්දී ඊළඟට අපිට හම්බුනේ වේවැල්දෙනිය. මෙහි හරිම ලස්සන වේවැල් වලින් නිර්මාණය කරපු එක දේවල් තියෙනවා. ඒව නම් ඇත්තටම හරිම ලස්සනයි. මං ඉතින් ඒ වගේ සිරි නරඹ තාත්තිටත් කරදර කර තමයි ගමන ගියේ ඉතින්. කොහොම හරි අපි ඒ ගමන ගිහිල්ලා එද්දී අනේ හරිම ලස්සන තැනක් හම්බුණා. බලන්නකෝ එතන හරිම ලස්සනයි. මං ඉතින් එතන චුට්ටක් බහැලා පොඩි වීඩියෝ කෑල්ලකුත් ගත්තා. දැන් වෙලාව 4:05 විතර වෙලා. ආයෙත් චුට්ටම චුටි බඩගින්නක් ආවා. ඉතින් ඒක නිසා අපි ආයෙ කන්න නැවැත්තුවා. තාත්තිට නම් ලොකු බඩගින්නක් නෑ කිව්වා. ඒ නිසා අපි චිකන් රයිස් එකකුයි චොකලට් මිල්ක් ෂේක් එකකුයි ඕඩර් කරා. දැන් ඉතින් මේ කඩට අද්දක තියාගෙන බලාගෙන ඉන්නේ මිල්ක් ෂේක් එකයි රයිස් එකයි එනකල්. තව දෙයක් කියන්න ඕනේ. එතන වැඩ කරනවා නම් ඇත්තටම හරිම හොඳයි. යාලා හරිම මානුෂිකයි. අපි කොහොම හරි කාලෙද්දි කල ලයිට් එක ගාවින් නැවැත්තුවා. එතකොට මේ අහම්බෙන් දැක්ක දෙයක් තමයි මම මේ වීඩියෝ කරේ. ඒ පොලිස් මාමා ඇත්තටම හරිම මානුෂිකයි. මොකද හැමෝම ඔය වගේ කරදරයක් වුණාලාදී උදව් කරන්නේ නැහනේ. ඉතින් ඒ පොලිස් මාමා ඇත්තටම හරිම හොඳ කෙනෙක්. අපි දැන් මේ ඉන්නේ වේයන්ගොඩ. මේ වෙලාවේ නම් අම්මෝ සෑහෙන ට්‍රැෆික් එක තිබ්බා. අද දවස් නම් ඇත්තටම පුදුම අපල ගොඩක් තිබ්බේ. වීල් එක තෙල් නැතුව නතර වුණානේ. ඉතින් මම තනියම වීල් එකේ තියලා අපේ තාත්තට ඉතින් සෙඩ් එකක් හොයාගෙන යන්න උනා තෙල් ගේන්න. පේනව නේද මම ওই බූමට්ට වගේ බලාගෙන ඉන්න අපේ තාත්තට. තාත්ති තෙලුත් අරගෙන ආවා. දැන් ඉතින් තෙල් දාගෙන මේ යන්න තමයි හදන්නේ. තව දෙයක් කියන්න බැරනනේ අපිට මේ තෙල් ටික දීලා තියෙන්නේ ට්‍රීවිල් එක අංකල් කෙනෙක්. අනේ ඉතින් යාට ගොඩාක් ස්තුතියි අපිට උදව් කරාට. තාත්ති ආයෙත් පාරක් ගිහිල්ලා ඒ අංකල්ට ස්තුතියි කියලා. මොකද ඇත්තටම මේ වෙලාවේ ඒ අංකල් ගොඩාක් ලොකු උදව්වක් කරේ. ටික දුරක් යද්දී නම් අපිට සෙඩ් එකක් හම්බුණා. ඒ සෙඩ් එකෙත් ලොකු පොලිමක් හිටියා. ඉතින් සෙඩ් එකට එහා පැත්තේ මන් දැක්ක ඇඳුම් කඩයක් තියෙන. අපේ තාත්ති තෙල් ගහ ගන්නකම් මම ගියා ඇඳුම් කඩේට. ඇඳුම් කඩේට ගියාට කිසිම වැඩක් වුණේ නැහැ. ඇඳුම් කඩේ කිසිම ලස්සන ඇඳුමක් තිබ්බේ නැහැ. ඉතින් ඒ නිසා මං ආයෙත් පයින් කාට තාත්ති ළඟට ආවා. ඒ අස්සෙන් තාත්ති ගොඩක් අමාරුවෙන් හිටියේ. මොකද එයාගේ අත මන් එකට කැපිලා ගොඩක් තුවාල වෙලා තිබ්බේ. එයාගේ අත හිරි වැටිලා වගේ. කියන්නේ දෙකට විතර අපි මේ යන්න පටන් ගත්ත ගමන දැන් 7:00 විතර වෙලා. වීල් එකත් 2-3 පාරක්ම කැඩුනා. ඒත් එයා මහන්සි කියලා බැලුවේ නැහැ. කොහොම හරි හැමදේම බැලන්ස් කරගත්තා. අම්මෝ දැන් තමයි හිතලා සැනසීමක් හම්බුනේ. දැන් අපි මේ ඉන්නේ අපේ හෝම් ටවුන් එකේ. මිනුවන්ගොඩ කියන්නේ ඉතින් ගෙදර වගේ තමයි. කරදර බාධක ගොඩක් මැද්දුනත් අපි අපේ ගමන සාර්ථක ලෙස නිමා කරා. ඉතින් මගේ විකාර මෙච්චර වෙලා බලාගෙන හිටපු ඔයාලටත් ගොඩක් ආදරෙයි. තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝම පරිස්සමින් ඉන්න. Thank you so much වීඩියෝ එක බලාගෙන හිටියට. love you මා.